පෙයින්නේ, හැයෙන්නේ, දැනෙන්නේ, හැඟෙන්නේ ඔක්කොම හේතුඵල දෙකම තමයි. ඒකට කියනවා හේතුඵල ධර්ම කියලා. හේතුඵල ධාමෙන් පේනවා, හේතුඵල ධාමෙන් හැයෙනවා, හේතුඵල ධාමෙන් දැනෙනවා, හේතුඵල ධාමෙන් මං ජීවත් වෙනවා. ඇසිරෙනවා. මෙන්න මේක දෙකම එකට තියෙනවා කියලා දැක්කාමත් මේ ප්‍රශ්නේ විසඳෙනවා. මේ වගේ අපේ ජීවිතේ අපි හොයන දේ මේ වෙනකොටත් ලැබිලා. මේ වෙනකොටත් ලැබිලා. අපි අවබෝධ කරගන්න උත්සාහ කරන ධර්මයේ දැනුත් අපි ළඟ තියෙනවා. නමුත් අපි හැමතැනම හොයනවා. රාත් වෙන්න ඕනේ, රාත් වෙන්න මොකද්ද ක්‍රමය කියලා අපි හොයනවා නේද? මොකද්ද රාත් වෙන්න කරන්න තියෙන හොඳම දේ? දැන් කෙනෙක්ට රාත් වෙන්න ඕන. හොඳ ප්‍රශ්නයක් මේක. දැන් මට රාත් වෙන්න ඕන නම් මම මොනවද කරන්න ඕන ඉතින්ලා? රාත් වෙන්න කරන්න තියෙන එකම එක දෙයයි සරල දෙය. තමන්ගේ ජීවිත කාලෙම විද්‍යාව තියෙනවා. ඒක මට අමතක වෙනවා. අමතක වෙන්නේ නැතුව මම විද්‍යාවේ ඉන්න බව දැනගන්න. ජීවිත කාලෙම මම විද්‍යාවේ ඉන්නවා. හැබැයි ඒක අමතක වෙලා මට. ඒ මතකේ නෑ. මම ජීවිත කාලෙම විද්‍යාවේ ඉන්න බව එයා දැනගන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි විද්‍යාව. සතර සතිපට්ඨානය තමයි විද්‍යාව. චතුරාර්ය සත්‍ය තමයි විද්‍යාව.